අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට අපේ මේ අපිට එක හිතක මේ අංක දෙක යෝනිසෝමනසිකාරයෙන් ගන්නකොටම ওই වේගින් ඇතුළට යනවා. ඒක අවබෝධ වෙන්නේ ඇතුළට. එතකොට ස්පර්ශය කියන්නේ අර අනිත්‍ය දකින්නකොටම මේක ස්පර්ශපත්යෙන් හටගත්තේ ඒකින්ද අනාත්ම එහෙනම් මමගේ පනවන්න බෑ කියන මේ ඇතුළට ගියාම ওই ප්‍රඥාව කියන එක දකින්න කියන සමාධි ස්වභාවයක් කියනවනේ මෙතන. එතකොට ඒකත් අතෑරගෙන ඒක නෑ ඒක අතාරින්නේ නෑ නේද? දැන් මම ඔය සිලබස් එක හැටියට ඕක පෙන්නුවට ඒක අපි විතර්කයෙන් ගහන්නේ ඒවට. සමාධිය මම රෙස්ට් එකේ ඉන්න ඕනේ. ඒතර සමාධිය තුලින්ම මතුවෙන ප්‍රඥාවකින් තමයි ඔබට සමාධිය තුල සංඥාව හරහා පංච උපාස්කන්ධ වෙන් කර ගන්න පුළුවන්. එතකොට මම ඔක දැන් කියන දේ හරහා ඔයක දන්නවනේ කලින්ම. ඒක හිතන්න හදිස්සි වෙන්නේ නැහැ. එතකොට ඒක විතර්කයකින් එතන ගන්න. නමුත් ඒකට අපි පොඩක් අලව් කරන්න ඕනේ ටයිම් පීරියඩ් එකක්. ඒක රෙස්ට් එකත් එක්ක ඉන්න ඕනේ. එතකොට ප්‍රඥාවත් එක්ක අපි ඉන්නේ නැති ප්‍රඥාව තුළින්ම සමාධිය තුළින්ම මතුවෙන ප්‍රඥාවෙන්ම තමයි ඔක මතු කරලා දෙන්නේ. කියලා දෙන්නේ. නමුත් ඔයා දන්නවා top of your head දන්නවා මේකයි වෙන්නේ කියලා. ඒක දැනගෙන ඉන්නවා හිතන්න යන්නේ නැහැ. සමාධියට මුකුත් කරන්න යන්නේ නැහැ. ඒක ඉන්නවා. එහෙමද සමාධියේ ඉඳලා ඒකට අර ඒකෙත් ඉන්න බැලුව ආයෙ එනවනේ ටක් ගාලා. එතකොට දැන් කියන්නේ සමාධියේ ඒක ඒ වෙලාවේ සැපක් දැනෙනවා සමාධිය. නමුත් ඒ සැපේ දැනුණාට ඒකත් අනිත්‍ය වෙන නිසා ආපහු මේ ලෝකෙට වැටෙනවා. ආයෙත් එනවා මේකට. අනිත්‍ය වෙන නිසා නෙමෙයි නේද? ඒ හිත අනිත්‍ය ස්වභාවය නිසා. අනිත්‍ය වෙනවා කියලා කියන්නේ එහෙනම් කලින් නිත්‍ය වෙලා තිබිලා තමයි අනිත්‍ය වෙන්නේ. ධර්මතාවය අනිත්‍ය නිසා. ඔව්. ඒතර වෙන්න අනිත්‍යයක් නෑ උතන. හැම වෙලේම තියෙන ඩුවැලිටි. ඒ හිතේ ද්වේතාවය. එතකොට ඩිෆෝල්ට් එකක් හැටියටම සැපයි දුකයි දෙකේම මගේ 0. ඒක මම දන්නේ නැති නිසා සංකල්පමය වශයෙන් තමයි මම වටිනාකමක් දෙන්නේ ඒකාන්තයකට විතරයි. ඒක මට හැම වෙලාවෙම පේන්නේ ඒකාන්තයක් විතරයි. අත්දැකීමක් ඒ කියන්නේ දැන් අතන 0 කියන තැන නොදන්නා එක තමයි මුලා වීම මහ දුක කියන්නේ. ඒ කියන්නේ නැතු එතන වේදනාත්මක දුකක් පේන්නේ නැහැ. බෝඩම් දුක කියන්නේ. බෝඩම් කියන්නේ දැන් අතන අර ගෙදරත් බෝඩ් වෙනවා කියලා. ආ. ඒකේ ඒ කියන්නේ එතන සැපයි දුකයි දෙකම නැති අවස්ථාව. සැපකුත් නැහැ දුකකුත් නැහැ. නැති අවස්ථාවේ අපි ඉන්නේ දුකේ. ඇයි? විඳින්න දෙයක් නැති නිසා. ඇයි අපි සංසාරයක් පුරාවට පුරුදු කරලා තියෙන වේදනාව, විඳීම. විඳින්නේ තමයි මට ආස්වාදය වෙලා තියෙන්නේ. ඒක සැපද දුකද අදාළ නැහැ. මට මොකක් හරි විඳින්න ඕනේ. චලනයක්. ඒතර විඳින්නේ නැතුණාම මං ඉන්නේ දුකේ. ඒකකොට තමයි ඒකයි දුක. ප්‍රබලම දුක තියෙන්නේ එතන. එතනනේ කතාව තියෙන්නේ පුතේ. මොකද දැන් අපි මේ සැපයි කියලා කිව්වට එතන තියෙන්නේ ඇත්තටම 0. ඔව්. අදුක්කම සුඛ. දුක කියලා කියන දේ දුකක් ඇති වෙනවා ඇති වෙන්නෙම ඒ ප්‍රමාණයටම සැපයකට ඇලිච්ච නිසා. එහෙනම් සැපයි දුකයි දෙකේම වැලියු එක 0. ඒ කියන්නේ අර ධර්මතල වල ඉන්න උපරිම දුකින්. එතකොට දැන් ඒගොල්ලෝ දන්නේ නැහැ. හරිද? එතකොට දැන් අදුක්කම සුඛ වේදනාව තුල ඒ කියන්නේ උපේක්ෂා වේදනාව තුලින්නේ එතන තියෙන 0 පොයින්ට්. ඒතර මේ සැපයි දුකයි උපේක්ෂාව කියලා වෙන් කරන්න දෙයක් නැහැ. හැමතැනම තියෙන අනිත්‍යය. හරිද? එතකොට දැන් සැපයන් තුල ඉන්න කෙනාට සැපේ වැඩි කර ගන්න ඕන වෙන්නේ නැහැ. මදි හින්දා. එතන මදි බව ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක නා සැපයද? එනයි සැපයි දුකයි දෙකම එකා සමාන වෙච්ච නිසා එතන විඳින්න දෙයක් නැහැ. විඳින්න දෙයක් නැති නිසා දුකයි. ඒ දුක නැති කාරණා මෙයා වැඩි වැඩිෂන් එකකට යන්නේ. හරිද? එහෙනම් සැපේ තුල තියෙන මොනවද අනිත්‍යමයි. දුක තුල දුකක් තියෙනවා නම් ඒ දුක අපිට පේන්නේ දුක විතරයි කියලානේ. නමුත් දුකක් තියෙනවා නම් ඒ ප්‍රමාණයටම මම අනිත් පැත්තේ සැපයකට දීපු වටිනාකමක් නිසා මට දුකක් කියලා දෙයක් ඉනිෂියේට් වෙලා තියෙනවා. ඕක තමයි කරන සාමාන්‍ය පේන්නේ නැති. පේන්නේ නැහැ නේද? ඒතර මට කියන්න බෑ මං ඇලිලා කියලා. ඇලිලා නම් ඒ ප්‍රමාණයට ගැටිලා. මට කියන්න බෑ මං ගැටිලා කියලා. ඇයි? ඒ ප්‍රමාණයට ඇලිලා ඉන්නේ. ඔය දෙක එකට හැම වෙලාවෙම තියෙනවා. එතකොට අනිත්‍ය වෙනව නෙමෙයි. ඒක ඕල්රෙඩි අනිත්‍යයි. අනිත්‍ය විතරයි තියෙන්නේ. කියන්නේ එහෙමයි දැනුණා. ඩිෆෝල්ට් එක අනිත්‍යයි. කියන්නේ සියලු ධර්මතාව අනිත්‍යයි කියන්නේ. සියලු අනිත්‍යයි. එතකොට දැන් මය පුතාට සැපයි දුකයි කියලා අන්ත දෙකක් තියෙනවද? නෑ තියෙන්නේ මොකද්ද? ඒකයි මායාව කියන්නේ. nothing but අනිත්‍යයි. හරිද? දැන් වැඩේ තියෙන්නේ ඕක අර උපේක්ෂාවෙන් තමයි අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. හේතුව සැපේ කියන තැනදී මහා කලබලයක් තියෙනවා. දුක කියන තැන කලබලයක් තියෙනවා. ඔකේ දකින්න බෑ. නමුත් අර මම අවකාශය කියන එක කියනවා. මහතෙක් කියන්නේ මේ දෙකක් අතර අපි මේ තියෙන ඉඩ නෙවෙයි අපි හැමදාම ફોකස් කරන්නේ මේ බාහිර රූපයක්නේ. පාඩක තේරෙනවද මලින් නැද්ද? දැන් ඔයාට මං කිව්වොත් ඔයා ඉස්සරහා තියෙන දේවල් වලින් ඔයාට මොකද පේන්නේ කියලා.
වා කියන්නේ මම මේ මේසේ මේ ටයිල් ඒවනේ කියන්නේ. එතකොට දැන් වා හිතනවා මම බලනවා නම් මට පේන්න දෙයක් තියෙන්න ඕන කියලා. හරිද? පේන්න තියෙන දේ කියලා ඔය හැම වෙලාවෙම ලාභ අපේක්ෂාවෙන් තමයි බලන්නේ මොකක් හරි පේන්න දෙයක් තියෙනවා. විඳින්න දෙයක්. හරිද? එතන විඳින්න දේ තියෙනවා විඳින්න දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඔය බලද්දි මට හැම වෙලාවෙම පේන්නේ මේවා තමයි පේන්නේ. මේවා. නමුත් ඇත්තටම ඔයාට ගොඩක්ම පේන දෙයක් තියෙනවා. ඒක නොසලකා හරිනවා. ඒ පේන්නේ වැඩිපුරම තියෙන ස්පේස් අවකාශය. ඔයයි මමයි අතර ගැප් එකක් තියෙනවා. මේ හිස් බව තියෙනවා. මේක වුණා පේන්නේ නැහැ. හරිද? පේනවා ඒක නොසලකා හරිනවා. මොකක් වෙන්නේද? ඔයාට විඳින්නයක් නැහැ දැන්. විඳින්න දෙයක් නැහැ. ඔයාට විඳින්න දෙයක් තියෙන්නේ මේක. මේකට වෙනස්. මේකේ මීට වඩා අරක වෙනස්. අනේ වෙනස් බව විවිධත්වය තුනයි ඔයාට විඳින්නේ තියෙන්නේ. ඒ කියන්නේ අරගෙන ස්පේස් එක තමයි දුක්ඛම අසුභ ස්වභාවයේ තත්ත්වය කියන්නේ. ඔව් දැන් ස්පේස් එක තුල ඇත්තටම සැපක් දුකක් නෑ නේද? නමුත් ඔයා ඒක ස්කිප් කරලා මේක දකින්නවා කියන්නේ ඔයාට ආස්වාද තිබිලා තියෙන මේක තුල නේද? චලන රූපය තුල. ඒතර එහෙනම් ඔයාට මේක ආස්වාදයක් වෙන තාක්කල් කිසිම දෝෂයක් නැති මැද තියෙන හිස් බව ඔයාට දුකක් වෙලා නැහැ. මං අහන්නේ මොකද්ද තියෙන එකම සාධාරණ හේතුව මැද තියෙන හිස් බව ඔයාට දුකක් වෙන්නේ? මොකද ඉතින් දුකක් වෙන්න තියෙනවාට? තියෙනව මොකක්? තමක් විඳින්න දෙයක් ඇතර තියෙනවද? එහෙනම් දුකක් කියලා අපි මේ ලෝකේ පනවන්න ඕනේ දුක් වේදනාව. නමුත් දැන් දුකක් කියලා දෙයක් ඇත්තෙම නැති තැන. සැපක් කියලා දෙයක්වත් ඇත්තෙම නැති මේ හිස් බව, නියුට්‍රල් කියන අවස්ථාව. මේ හිස් ස්පේස් අවකාශය. වල දුකක් වෙනවා. ඒක වෙන්නේ කොහොමද? මොකද වෙන තියෙන දෝෂය? ඒ කියන්නේ මෙතන මේ හැමතිස්සෙම මේ චලනයට තමයි චලනෝවන්නේ. මේක අර නිකන් බෝලේ ඇතුලේ තද කරන් ඉන්නවා වගේ තියෙන දුක තමයි මේ චලනයේ ඇතුලේ කොට තියෙන්නේ. හරියට හරි. ඒතර විඳින්න දෙයක් නැති අවස්ථාව. විඳින්න දෙයක් නැති අවස්ථාවනේ හිස් බව කියන්නේ මම. ඒතර විඳින්න දෙයක් නැති අවස්ථාව. වින්දනයක් අපේක්ෂා කරන කෙනාට විඳින්න දෙයක් නැති අවස්ථාව දුක. ඒක නිසාමයි මේක සුඛය කියන්නේ සැපම හොය මේක යන්නේ කියලා කොච්චර ෆ්‍රස්ට්‍රේට් වුණත් එතනටම දුවන්නේ ඒක. සැපයක් හොයන්න ඕන වෙන්නේ නැහැ. පවතින මොකද දුකක් නිසා ඒක අපිට කවදාවත් ට්‍රිගර් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්වර්ණවංශ මේ පවතින මොහොත කියන්නේ මේ කියන්නේ මේ අදුක්කම අසුභ ස්වභාවය. නෑ හැම වෙලාවෙම අපි පීටලා ඉන්නේ අදුක්කම අසුභ ස්වභාවය තමයි හැම වෙලාවෙම පීටලා ඉන්නේ. හරිද? එතකොට ඒක දුකක් නිසාමයි අපිට සැපයක් ඕන වෙන්නේ. ඒතර සැපයි කියලා දැන් ඇලෙනවනේ දැන් මේකට ඇලෙනවනේ සැපයි කියන්නේ. මේ රූපයෙන් මේ රූපෙට මාරු වෙනවා කියන්නේ චලනයනේ. ඒතර මේ රූපේ සැපයි කියලා හිත කියනවා නම් ඔයාට මේ රූපේ දකින්න ඕන වෙන්නේ නැහැ. මේක දුකක් වෙන නිසා. අර බේස් එකම දුකක් නිසා. එතකොට ඊට පස්සේ මේ රූපෙට මාරු වෙලා ඒ මේ රූපේ වෙනස් නේ මීට වඩා මේක වෙනස්. ඊට පස්සේ මීට වඩා අරක වෙනස් නිසා හිත කියනවා දැන් මේක දුකයි එන අරක සැප ඇති කියලා. අන්නේ සංකල්පය තමයි මම හඹාගෙන යන්නේ. එතන ගියට හිත කියනවා නෑ අන්න ෆෝන් එක තමයි සැප ඇති කියලා. ඒතර මම එතනත් හැම වෙලාවෙම මේක සැපයි කියලා හිතාන්නේ එතන ගියාම එතන තියෙන දුක. එන එතනත් සැපයි දුකයි දෙකම 0 වෙලා තියෙන්නේ. එන එතන තියෙන අනිත්‍ය. අනිත්‍ය නිසා මම දුකේ දුක නැති කරන්න මේක යනවා. ඒතර මං අහන්නේ හිස් බව කියන රූපේ මේ චලන රූපය ඇති වෙනස මොකද? ඒ හැමතැනම තියෙන මොකද? අනිත්‍ය. දැන් ඔයා දැක්කොත් මේ චලනය තුළ වෙහසක් නේ තියෙන්නේ මම. ඒ මේකටලා මේකට රූපවල ඉවරයක් නැහැ. රූප ඉවරයක් නැහැ. හරිද? එතකොට හිත හැම වෙලාවෙම කියනවා එහෙනම් මේක නැතුණාට අරගෙන හරි ඇති කියලා. රූප වෙනස්. අන්න ඒ විවිධත්වය තමයි හැම වෙලාවෙම මගේ හිත පොළඹවන්නේ සැපයක් කරා යන්නේ කියලා. විවිධත්වය. හරිද? එතකොට දැන් ඔයා දැක්කොත් මේ විවිධත්වය කියන දේ තුලත් රූපය තුල ප්‍රකට වෙන විවිධත්වය තුලත් හැම වෙලාවෙම තියෙන මොකක්ද? වෙහස. අනිත්‍ය විතරයි. දුක විතරයි නැතිව අනිත්‍ය දුක. එහෙනම් ඔයා මේක දැක්කට පස්සේ මේක වෙහසක් කියලා චලන රූපය ගැන ඔයා කලකිරෙද්දී හරිද? ඔයා නිකම්ම මාරු වෙන්නේ ඉස්තන කියලා දැන්. අරමුණු නැති දැන්. හරිද? දැන් කලින් අරමුණු හඹාගෙන යද්දී අරමුණු සැපයක් වෙන තාක්කල් කිසිම දුකක් වුණා. අරමුණු නැති අවස්ථාව. අරමුණු දුකක් කියලා දකිද්දී දැන් ඔයාට අරමුණු නැති හිස් බව ඔයාට සැපයක් වෙනවා. හරිද මම කියන්නේ? ඒතර මං අහන්නේ හිස් බව තුළ යම් සැපයක් හෝ දුකක් තියෙනවා නම් ඒක තව දෙයකට සාපේක්ෂ දෙයක් වෙන්න පුළුවන්.
දැන් හිස් බව සැපයක් කියන මොකෙට සාපේක්ෂවද? මේ අරමුණු වල තියෙන පීඩාවට සාපේක්ෂව. ඒතර අරමුණු සැපයි කියලා හිතන තාක්කල් හිස් බව දුකයි. අරමුණු දුකයි කියලා හිතන තාක්කල් හිතන්නේ හිස් බව සැපක් වෙනවා. ඒතර හිස් බව තුලත් මේ හිත මට දෙකක් කියනවා. ඒතර සැප හෝ දුක යමක තියෙන්න ඕනේ ප්‍රසන්නයි. තව දෙයකට සාපේක්ෂව නෙවෙයි මාන. හොඳට හිතන්න. යමක් සැපයි නම් it has to be සැප. right? නේද? ඒක දුකක් විය යුතු නෑ, දුකක් වෙන්න බෑ. යමක් දුකයි නම් ඒක සැපක් වෙන්න බෑනේ. ඒක දුක විතරමයි වෙන්න ඕනේ. හැබැයි තව දෙයකට සාපේක්ෂව නෙවෙයි. වර පැහැදිලිද? එහෙනම් මේ හිත ගහන ගේම් එකට පේනවා. ඒතර මේ කිසිම දෝෂයක් නැති හිස් බව. ගැන මෙයා කියනවා සැපයි කියලා කියනවා දුකයි කියලා. හැබැයි දෙකම කියන්නේ අර චලන රූපෙට සාපේක්ෂව. එහෙනම් මෙතනත් ඔය දෙන්න දකින්න ඕනේ. දැන් මෙතනත් හිත මොකද මේ කරන්නේ? අතනත් මොකද කරන්නේ? එතකොට ඔයාලට දැන් මේ රූපේ තුල සැපයි දුකයි කියලා පනවන්න දෙයක් තියෙනවද? එතකොට මේ රූපේ තුලත් සැපයි දුකයි කියලා ඔයාලට දැන් පනවන්න දෙයක් තියෙනවද? එන එතන ඇත්තටම තියෙන සැපේ වටිනාකම මොකක්ද නිස්පව තුල? එහෙම නැහැ. දුකේ වටිනාකම. එහෙම දෙයක් නැහැ. එන මේ රූප වල තියෙන වටිනාකම. එහෙම දෙයක් නැහැ. තියෙන මොකද්ද? එන අනිත්‍ය. එතකොට අනිත්‍ය මන් නොදකින තාක්කා මගේ දුකේ. ඒ නිසාම මම සංස්කාර තව තවත් හොයන්න යනවා. අන සංස්කාර සමස්තයි. එන සීල සංස්කාර වල ස්වභාවය මොකක්ද? මේ රූපෙට කියන මේ රූපේ අරූපෙට කියන. ආදාකත් මට තෘප්තියක් හම්බ වෙයිද? එන සීල සංස්කාර වල ස්වභාවය මොකක්ද? අනිත්‍ය. අනිත්‍ය නම් මොකක්ද? දුක. හැබැයි අනිත්‍ය දැක්කොත් අවිද්‍යාව තුල නෑ. හරිද? එහෙනම් දැන් ඔයාලට මේ කිසිම දෙයකට හිස් බවට හෝ මේ රූපෙට වටිනාකමක් දෙන්න පුළුවන්ද? වත් දෙනව නම් දීලා දින්න මොකද්ද? පර්සෙප්ටිව් වැලියු එකක්. සංකල්පමය සැපයක්. සංකල්පමය වටිනාකම. මොකද ඇත්තටම මෙහෙම වැලියු එකක් නැහැ ඩිෆෝල්ට් වැලියු එකක්. ඩිෆෝල්ට් වැලියු එකක් නැහැ. හරිද? එහෙනම් මේ ලෝකේ දුවන්නේ මොකක්ද? සංකල්පයක්. ඒකම දුක. ඒකමයි දුක. ඇතර සංකල්පමේ වටිනාකමක් මට ආරෝපණය කරන්න ඕනේ නැහැ. ඒකේ වටිනාකමක් නැති බව මම දන්නේ නිසා. ඒක නැති තැනකට ආරෝපණය වෙනවා. ඇයි මම ඒකනේ වටිනාකමක් දෙන්නේ? ආයාසයක් කර යොදන එකම දුක. එතකොට දැන් මම හිතනවා එනම් මොන මුලාවක්ද? මොන වෙහෙසක්ද? මොන පීඩාවක්ද? එහෙනම් ඔයාව විදිහට දැක්කොත් දැන් ඇහෙන් කොච්චර රූප දැක්කත් ඒ රූප වල යථා ස්වභාවය දැකේ නැද්ද? යථාභූත ඥානය වඩ දැන් ඇතුළේ නැද්ද? කනෙන් කොච්චර ශබ්ද ඇහුවත් ඒවා ඇත්ත වැටෙනාකම ඒවා දැකේ නැද්ද? එහෙනම් මේක බාහිර රූපේ ප්‍රශ්නයක්ද? බාහිර ශබ්ද ප්‍රශ්නයක්ද? අවිද්‍යාව නේද ප්‍රශ්නේ තියෙන්නේ? එහෙනම් මම ඔන්න ඔය විදිහට දැක්කොත් අවිද්‍යාව මට එතනින් හරිය දැන් සංස්කාර සකස් වෙනවා. නමුත් සංස්කාර සකස් වෙනවා. නමුත් මම කියන්නේ අවිද්‍යාව තියෙන තාක්කල් සංස්කාර සකස් වෙනවා කියලා දැන් ඔයා දන්නවා. අවිද්‍යාව නැත්තම් සංස්කාර සකස් වෙන්න විදියක් නැහැ. ඒ දැන් ඔයා දකින්නනේ මෙතන කොහොමද මේක සකස් වෙන්නේ කියලා නේද? දැන් එනම් ඇහැ දැන් ඔයාලට සතුටින් පිළිගන්න පුළුවන්. ඇයි ඇහැ මට සැපයක් වෙන්නේ නැහැ. බාහිර රූපය තුලින් මම ආශාදයක් හොයන නිසානේ. එන ඇහැ කියන්නේ බාහිර ප්‍රයුක්ත වෙච්ච දෙයක් නෙවෙයි නේද? ඒතර ඇහැ තුල හැම වෙලාවෙම මට මොකක්ද තියෙන්නේ නේද? රූප ආරාමයට හැම වෙලාවෙම හම්බෙන්නේ මොකක්ද? මොන දුකද? සංස්කාර දුක්ඛතා. ඒකේ සංස්කාර වෙන්නේ අනිත්‍ය නිසා. අනිත්‍ය දන්නේ නැති නිසා. එන කන තුලත් ඒකම නෙවෙයි. ඒතර එන ඇහැ කියන්නේ දුකට කියන නම නෙවෙයි. එතකොට දැන් ඔයා ඇහැ ගැන ඔය විදිහට දැක්කට පස්සේ ඇහැයි රූපයි විඥානයි ඔය තුන ගැනම ඔය අවබෝධය දුන්නාට පස්සේ දැන් ඇහැයි ස්පර්ශය ගැන මොකද කියන්නේ? ඔය ඒක තුල පිළිట్లా නැහැ. ඔයා දැන් ඇහැ තුල පිළිట్ලාත් නැහැ, රූපේ තුල පිළිట్ලාත් නැහැ, විඥානෙ තුල පිළිట్ලාත් නැහැ. ඔයා දැන් රූප පතන්නෙත් නැහැ. ඔයා නුවණින් දකිනවා මේ කොච්චර බැලුවත් කතාව මෙච්චරයි කියන්නේ. හරිද? එතකොට එහෙනම් දැන් ඔයා ස්පර්ශය තුලත් නැහැ. සැප දුක් උපේක්ෂා කියන වේදනා තුන තුලත් නැහැ. ඒතර ලෝභ දේශ මොහ තුන හරහානේ තණ්හාව වැඩෙන්නේ. ඒ තුනට තමයි තණ්හාව කියලා කියන්නේ. ඒතර දැන් එතන තණ්හාව යෙදෙන්නේ නැහැ. එහෙනම් ඒ මොහොතේ උපාදාන වෙන්න දෙයක් වාට නැහැ. එහෙනම් එතන විපාක පිසවට කර්ම සකස් වෙන්නේ නැහැ නේ මොහොතට. අන්න එතනදී ඔයාලා මාරයටවත් ඔයාලා ට්‍රේස් කරන්න බෑ. ඔය කොහොමද පිළිట్లా නැහැ. නේද සතිපට්ඨාන කියන්නේ. ඔය පිළිట్లా නැහැ ඔය. ඒතර මේ මොහොතේ ඔය මැරුණොත් බහින්න තරක් නැහැ. ආශ්‍රෝක්‍යාත්මක වෙන්න විදියක් නැහැ. ආශ්‍රෝට පැවැත්මක් නැහැ. ඒතර ආශ්‍රව මොනවා කරන්නද? ආශ්‍රෝට පැවැත්මක් තියෙන අවිද්‍යාව තියෙන තාක්කල්. එම රූප හොයනවා. හොයන්න මම කැමති දේ තියෙන කැමති දේ කියලා කියන්නේ කිසිම හේතුවක් නැතුව අතීතේ මම වඩපු දෙයක්.
වඩ බුද්ධියක්. එතන නවතිනවා. එතකොට දැන් ඔය විදිහට දැක්කම ඇහි පැවැත්ම මොකද වෙන්නේ? ඇහැට පැවැත්ම නැතුව. ඇයි ඔය ඇහැ තුල නැහැ. ඇහැ ඉක්මවලා වගේ. ඇහැ තියෙනවා රූප පේනවා. බට්වා දැන් ඒව තුල පිහිටලා නැහැ. ඒ දර එන දැන් එතන අවිද්‍යාව තියෙන තාක්කල් විතරයි මේක සංස්කාර වෙන්නේ. දැන් ඇහැ කියන්නේ ධර්මතාවයක්. රූප පේන එක ධර්මතාවයක්. හරිද? ධර්මතාවයේ කියන එක සංස්කාරය තමයි අනිත්‍ය දුකයි කියන්නේ. ධර්මතාවය අනාත්මයි. ඇහැ තියෙනවා රූප පේනවා. රූප පේනවා. ඒක ධර්මතාවයක්. ඉස්සර මම අවිද්‍යාව තියෙන තාක්කල් මම වැලිඩේෂන්ස් නේ හොයන්නේ මම. අවිද්‍යාව තියෙනකන් හැදෙනවද නැත්නම් නෑ නෑ අවිද්‍යාව තියෙන තාක්කල් මම හැම වෙලාවෙම ඇහැ තුල බහැලා තව තවත් රූපමය හොයන්නේ රූපමය පතන්නේ. ඇයි සැපයක් හොයනවා මම. අනිත්‍ය දන්නේ නැහැ. හරිද? අනිත්‍ය අවබෝධ වුණාට පස්සේ ඔයා දකින්න ඇහි මොකක්ද ඇක්චුවල් වැලියු එක දැන්. අපි මේ රූපය දකින්නේ වටිනාකමක් දීලාම නෙමෙයි. ඒක තමයි හරිද? ඒක අවිද්‍යාව නිසානේ මල්ලි. දැන් ඔය අවිද්‍යාව දැක්කට පස්සේ මේක ඇතුලේ සිද්ධ වෙන මෙකැනිසම් එක දැක්කට පස්සේ හරිද? ඔයා දකින්නනේ ඩිෆෝල්ට් වැලියු එක ඕනම රූපයක මොකක්ද එතකොට? 0 කියලා. ඒක දැක්කට පස්සේ ඔයා දැන් මොකද්ද හොයන්නේ? මං කියන්නේ මෙතන විඳින්න සැපයක් නැති තැන මට දුකක් තියෙන්න බෑනේ. විඳින්න දුකක් නැති තැන දුකක් තියෙන්න බෑනේ නේ. එහෙනම් දැන් විඳින්න සැපයක් නැති තැන සැපයක් තියෙන්න බෑනේ. එහෙනම් දැන් ඕනම රූපයක යථා ස්වභාවය මොකක්ද? අදුක්කම අසුභ ස්වභාවය. එතකොට දැන් මොකද්ද මට සැපදයි? මොකද්ද දැන් මට දුක? ඔය විදිහට දැක්කම තව තව රූප පතයි නැහැ. පේන දේ පේනවා. ඒක ඇහැ තියෙන තාක්කල් පේනවා රූප. ඒක ධර්මතාවයක්. සංස්කාරයක් වඩපත් වෙන්නේ අනිත්‍ය දන්නේ නැති නිසා. එම වැලියු ඇඩිෂන් එක දෙන්න හදනවා. එතන තමයි දුක සකස්. දුක නිසාමයි සංස්කාර සකස් වෙන්නේ. ඒ සංස්කාරමයි දුකක් වෙන්නේ. නැවත නැවතත් ආපහු මම හොයන්නේ ආශාදී මොකක්ද සංස්කාර තුනයි. එතකොට දැන් ඇහැ තියෙනවා රූප පේනවා. හරිද? දැන් රාතන අසරත් ඇහැ තියෙනවා රූප පේනවා. හැබැයි එතන සංස්කාර නැහැ. ඇයි අවිද්‍යාව නැහැ? ඒක ධර්මතාවය. ඇහැ පේන එක හෝ ඇහැ නොපෙනෙන එක හෝ ධර්මතාවය. කම්ප්ලේන්ස් නැහැ, කමෙන්ට්ස් නැහැ කියනවා උනාස. ඒතර ඇහැ සැපයක් වෙන්නේ මට රූප සැපයි කියලා හිතන තාක්කල්. හරිද? නමුත් ඇහි ඩිෆෝල්ට් වැලියු එක රූපේ ඩිෆෝල්ට් වැලියු එක 0 කියලා දැක්ක කෙනාට ඇහැ නොපෙනී ගිය කියලා දුක් වෙන්න හේතුවක් තියනවද එතන? ඇහැට සැපයක් ආරෝපණය කරුත් විතරයි දුක දෙන්නේ නේ. නමුත් ඉතින් ඒක නේචර්. රූප පේන එක නේචර්. හරි? ඔය ඒ විදිහට දකින්න ගත්තාම ඇහැ නොපෙනී යන එකක් මොකද? නේචර්. හරිද? කම්ප්ලේන් නැහැ මොකුත් නැහැ. කමෙන්ට් එකක් නැහැ. ඒතර නේචර් එක අනාත්මයි. ඒක ධර්මතාවය. ධර්මතාවයේ ස්වභාවය මොකද? අනාත්මයි. හරිද? ඒකන මම මොනව කරන්නේ? So what කියලා දැන් යන්න. හැබැයි අනිත් රුදකපු කෙනාට කලබලයක් ඇති වෙන්නේ මේ ඇහැ පේන්නේ නැතුව යද්දි ටිකෙන් ටික කන හෙන්නේ නැතුව යද්දි පුදුමාකාර කලබලයක් ඇති වෙනවා. ඒක පිළිගන්න කැමති නෑ. එයාගේ මුළු ලෝකෙම ඇහැ, රූප, කන, ශබ්ද තේරෙනවද? දැන් මේ විදිහට තේරුම් ගත්තට පස්සේ එයා ආයතන හැම රියලයිස් කරනවා. එක තැනක් දැකගම සියල්ල දකිනවා. ඒක මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. අඟුලිමාල බුදුරණන්සේ කියනවා මම නැවතිලා බලාව තියෙනවා. එතෙන්දී මොකද්ද හොයන්නේ තව? රූපහාම මොනව හොයන්නේ? ආර්ය කලකිරි මැතේ නොතොල්ලි තමයි. ඇහැ තියෙනවා. මට ඇහැ ගැන ආර්ය කලකිරි. ඇහැ ඉක්මවාගේ අවබෝධයක් තුල එයා තවදුරටත් ඇහැ පතන්නේ ඇහැ තුල පිහිටන්නේ අජෝසයි තිත්ත දිගෙන් තැන්ට යන්නේ. ඇහැ තුල බැහැ ගන්නෑ. ඇහැ සතුටින් පිළිගන්නේ. එයා දකිනවා මේ ඇහැ කියලා කියන්නේ නම් අවිද්‍යාව නිසාම නිර්මාණය වෙච්ච දෙයක්. අවිද්‍යාව විසින්ම නිර්මාණය කරපු දෙයක්. එන එක මම වෙන්න බෑ, මගේ වෙන්න බෑ. නේතම මම නේසෝහමස්මින මේසෝ අත්තාති අනාත්මයි. එන සියලු රූප වල වටනාකම මොකක්ද? අනිත්‍ය. එන කෙනෙක් සැපයි කියලා ඇල්ල දිනන මොකද? අනිත්‍ය තමයි. දුක කියලා ගැටලා දින්නේ මොකද? අනිත්‍ය තමයි. උපේක්ෂා කියලා මොළා වෙලා දින්නේ මොකද? අනිත්‍ය තමයි. ඒක දැක්කට පස්සේ එයාට දුක් වෙන්න සාධාරණ හේතුවක් මේ ලෝකේ තියෙනවා.
සැපයි කියලා ඇලෙන්න සාධාරණ හේතුවක් යන තියෙන්නේ. දැන් මුලා වෙන්න සාධාරණ හේතුවක් යන තියෙන්නේ. අන්න එයාට වේදනාව ඉක්මවාගේ සැපයක් ඊට පස්සේ දැනෙනවා. දැන් යන්නේ හිස් බාතුනේ. ඒතර හිස් බාතුලට විවිධ දෙයක් නැහැ. හැබැයි දැන් එයාර සංස්කාර සකසෙන් කොහොමද කියලා දැකපු නිසා සංකල්පමේ වටිනාකම් අපි දුන්නේ හැමදේකම. ඒතර තවදුරටත් සංකල්ප වල වටිනාකම් හොයන්නේ නැහැ. ඔය අවබෝධයට ගිය කෙනා කාම ධාතු ඉක්මවනවා. එයා අනාගාම වෙනවා. එයා දැන් ඔය පූර්ණ හිස් බාතුල ඉන්නවා බට් එයාට දෙන්න විඳින්න දෙයක් නැහැ. එයාට විඳින්න දෙයක් ඔයා හොයන්නේ නැහැ. ඇයි දැන් හිස් බාතුල ඇලෙන්න ඕක ගැරන්ටි දෙයක් නැහැ නේ අවකාශය තුල. නැහැ නේද? ඒතර ඒක සැපක් උනේ මේක දුකක් වෙච්ච තාක්කල්. අරමුණු. ඒක දුකක් වෙලා තිබුණේ. අරමුණු සැපක් වෙලා තිබුණ තාක්කල්. එනම සැපයි දුකයි දෙකම මේකට සාපේක්ෂව තිබිච්ච දෙයක්. නමුත් ඔයා මේක විතරක් වෙන් කරලා හුදකලා කරලා ගත්තොත් ස්පේස් කියන එක අවකාශය කියන එක ඒක දුර වරමුත් නැහැ. ඒක අවේදිත සුඛයක්. විඳින්න දෙයක් නැති බව. අන්න අරමුණු වල තියෙන වෙහෙසකාරී පීඩාකාරී බව දැක්කට පස්සේ අර විඳින්න දෙයක් නැති බව යට සැපයි. ඒක සැප වේදනාවක් නෙමෙයි තියෙන්නේ. විඳින්න දෙයක් නැති බව යට සැප. වෙයි සැප වේදනාවක් නැහැ. ඒ කියන්නේ සම්මතනේ. ඔය කියන තැන මේ අදුක්කම අසුභ ස්වභාවයද නැත්නම් ඒකත් ඔව් අදුක්කම අසුභ ස්වභාවය තමයි. හැබැයි දැන් මෙයා දකින්නේ අරමුණක් තුල නෙමෙයි. අරමුණු අපි ගත්තේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් මනසින්. ඒතර දැන් මේව හරහා අරමුණු ගන්න තාක්කල් මම සංකල්පවලට වටිනාකම් දීලා තිබුණේ. දැන් ඔය දකින්න සංකල්ප වෙහෙසක් කියලා. පීඩාවක් කියලා. මේ කොච්චර ගත්තත් වැඩක් නැහැ. ඒතර අනිත්‍යමයි තිබුණේ කියලා. අන්න එතෙන්දී වම මෙතෙන්ද මාරු වෙනවා. ඒතරට විඳින්න දෙයක් නැහැ. එතෙන්දී වාට විශේෂයෙන්ම විඳින්නක් හොයාගෙන යන්නේ නැහැ. ඔයා සංසිඳිලා ඉන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට අවිද්‍යාව දැකගන්නේ ඉන්නේ අදුක්කම සුඛයට. එතකොට එතන පංච උපාදානස්කන්ධයක් නැද්ද? එතන තියෙනවා. නමුත් දැන් අපි හදිසියෙන් නැහැ ඒක දකින්න. මොකද දැන් මෙතනින් ගැලවුණා විතරයිනේ. ඒක මෙයාට තියෙන්නේ මෙතන පොඩ්ඩක් විවේකී වෙන්න. හරි. එතන අපි මුකුත් ෆිල් කරන්න යන්නේ නැහැ දැන්. මේ ආයතන හයද ඇති වැඩක් නැහැ කියන්නේ. ඒකේ වැඩක් නැති බව තව තවත් හිතා මෙතන ඉන්න කාලේ වැඩි කරගන්න. දැන් මට මේ ප්‍රශ්නය ආවේ ඉස්සෙල්ලා දුක්ඛම අසුඛය අපිට දුකක් වුණානේ. ඒක නිසා අපි චලන රූපෙට ගියා. එතකොට මේ දෙක අතරම වෙනසක් නැහැ නේ. කියන්නේ පංච උපාදානස්කන්ධෙමයි ඉන්නේ. මට ආවේ ප්‍රශ්නේ දැන් මේ දැක්කගෙන ගිහිල්ලානේ මේක අඩු වෙලා යන්නේ. ඒත් දුක්ඛම අසුඛේ ඉන්නේ. එතකොට එතන පංච උපාදානස්කන්ධය. මම පෙන්නේ කාම ලෝකෙ ඉක්මවා යන එකක් විතරයි. ඒතර දැන් අනාගාමී වුණත් එයා ඉන්නේ දුකේ. දුකේ. මම ඒක කිව්වේ නෑ ඔබට. මම මේ කිව්වේ අතන කාමයන් කියන්නේ සංකල්ප වල වටිනාකම්. ඒතර ඒකෙන් නිදහස් වුණා මෙන්න මේ විතර පූර්ණ නිශ්චල භාවය හරි සුන්දරයි. ඒක හරි විවේකයි. එතනට අපි ගහන්න දඟලන්නේ නැහැ. හරිද? නමුත් එතනත් මම දකිනවා ඒක මට දැන් සැපයක් වෙලා තියෙන්නේ කලින් අරමුණු වලට සාපේක්ෂව. නැත්තම් එතන සැපයක් තියෙන්න බෑ. එහෙමයි. කොහේ සැපයක් පනවන්න බෑ කියලා පුදු කියනවා. ඔව්. ඒකට අරමුණු වලට සාපේක්ෂව ඒ සැපේ තියෙන්නේ. මොකද කලින් එතන තිබුණේ දුක. දුකක් එහෙමයි දැන්. හැබැයි දුක මට ට්‍රිගර් වෙලා තිබුණේ නැහැ. එහෙනම් මට මෙතන සැපයි දුකයි කියලා දෙකක් පනවන්න බෑ. මොකද හිස් බව තුල ඇත්තටම හිස් බව itself ගත්තොත් වෙන් කළා. එතන මට සැපයක් හෝ දුකක් පනවන්න බෑ. නේද? හා. දැන් එයා ඔන්න උතන රෙස්ට් එකේ ඉන්නේ නැද්ද? දැන් මෙයා කාම ලෝකෙ ඉක්මවලා තියෙනවා. දැන් එයාට වින්දනයක් නෙමෙයි ආස්වාදය තියෙන්නේ. එයා ඔහොම ඉන්නේ නැති මම මේ කියන තැන බාරකයි හේතුව ඒක විතර්කෙන් ගන්න එපා. මම මේ කියන්නේ ඔබට මේක කියන්න ඕනේ නිසා. එහෙමයි මට ඒක ප්‍රඥාව විසින්මයි එතනින් එහාට ගෙනියන්නේ අපි. නමුත් ඔබ මේක දැනගෙන ඉන්න සිද්ධ වෙන විදිය. ඔතන ඉන්න කෙනාට දැන් අපි කලින් පංච උපාදානස්කන්ධය මත කරගත්තේ වේදනාව හරහා. හරිද? මොකද දැන් මම මේ රූපයක් ඇසුරු කරගෙනමයි හරිද? මට විදීම හඳුනා ගැනීම සංඥාව චේතනා විඥාන සියල්ල සකස් වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ සියල්ල සකස් වුනේ රූපයක් ඇසුරු කරගෙනමනේ. එන එතන පංච උපාදානස්කන්ධයමයි තියෙන්නේ. ඒතර මම මේ වේදනාව විදීමක් මම හොයලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුල. හරිද? ඒතර මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියලා තමයි ඔය දකින්නේ. එහෙම දැකලා තමයි ඔබ ඒක ඉක්මවා යන්නේ. දැන් ඒක ඉක්මවා ගිය කෙනාට දැන් විදීමක් තුල නෙමෙයි ආස්වාදේ තියෙන්නේ.
දැන් මෙච්චර කල් අපි අනිත්‍ය දැක්කේ සැප දුක් වේදනාව තුලනේ. හරිද? දැන් යාට මෙතන සැපක් දුකක් නැහැ. අනිත්‍ය දකින්න විදියක් නැහැ දැන් මෙතන. පැහැදිලිද මං කියන්නේ? දැන් මෙතන විඳින්න දෙයක් නැහැ. විඳින්න දෙයක් නැතුව ඒක තමයි ඔය උතන ගොඩාක් ඔය සුද්ධාවස බ්‍රහ්ම ලෝකේ අවශ්‍ය වැඩි එකයි. ඒකේ ඉන්නවා. හරිද? ආදිසියකුත් නැහැ, කලබලයකුත් නැහැ, විඳින්න දෙයක්කුත් නැහැ. ඉතින් ඔහේ ඉන්නවා. කාලයක් යද්දී ඒගොල්ලන්ට හිතෙනවා මේ මෙතන නිහාට මොකද්ද කියලා. ඒ කියන්නේ එතන කාමයන් නෙමෙයි හොයන්නේ. විඳින්න දෙයක් නෙමෙයි හොයන්නේ. සංකල්පේ වටිනාකමක් නෙමෙයි හොයන්නේ. මෙතනින් එහාට මොකද්ද තියෙන්නේ. හරිද? අද ඊට කලින් මම කියන්නකෝ දැන්. දැන් මෙතන ඉන්න කෙනා කොච්චර බැලුවත් අනිත්‍ය මොකද්ද අනිත්‍ය කියලා හොයාගන්න බෑ. දුක මොකද්ද කියලා හොයාගන්න බෑ. එයාට තියෙන්නේ කාලය ගෑමෙන් ඒ සමාධිය තුළ ප්‍රඥාව එන්හාන්ස් වෙනවනේ. ඊට පස්සේ කවදාද දවසක වැටෙන්න ගන්නවා. මේ පූර්ණ හිස් බව කියලා කියන තැන විවිධ දෙයක් නැති වුණාට මෙතන හිස් බව කියන සංඥාව තියෙනවා කියනවා. ඒ කියන්නේ අරමුණු වලින් තොර බව හරිද? අරමුණක් නේ අපි මෙච්චර කල් වින්දේ. අරමුණක් නැතුව තියෙද්දී එතන විඳින්න දෙයක් නැහැ. එහෙනම් අරමුණු නැති බව කියන සංඥාව මෙතන තියෙනවා. පැහැදිලිද මම කියන්නේ? එහෙනම් මෙතන හිස් බවක් කියන සංඥාවක් වෙනවා. ඔය කියන්නේ අනිමිත්තෝ ශුන්‍යත සමාපත්තිය කියන අනාගාමී කට්ටිය දෙන දෙයක්. ඒක භාගතුන්ස් කියන්නේ අනිමිත්ත සමාපත්තිය කියලා කියන ශුන්‍ය සමාපත්තිය කියලා කියනවා. දැන් ඔහොම ඉන්න කියලා ඇදලා කල්පනා කරනවා. එහෙනම් මෙතන කල්පනා කරනවා නෙමෙයි ප්‍රඥාවලියට වැටෙනවා. එහෙනම් මෙතන මේ හිස් බව කියලා කියන්නේ සංඥාවක්. සංඥාව නිකන් උපදින්න බෑ. අනිවාර්යයෙන්ම ස්පර්ශපත්යෙන්මයි උපදිනවා. ස්පර්ශයක් තියෙනවා නම් මෙතන රූපයක් තියෙනවා. ධම්ම රූප. එහෙනම් මෙතන ස්පර්ශය තියෙනවා නම් එතන මට ප්‍රකට වුණේ නැතුණාට වේදනා සංඥා චේතනා තුනම තියෙනවා. එහෙනම් වේදනා සංඥා චේතනා තුනම තියෙනවා නම් මෙතන විඥානේ බහැලා තියෙනවා. එහෙනම් මෙතන මේ හිස් බව කියලා කිව්වට මෙතනක් තියෙන්නේ පංච උපාදානස්කන්ධයමයි කියලා මතු කරගන්නේ සංඥාව ආරා. අනාගාමී වෙච්ච කෙනෙක් පංච උපාදානස්කන්ධය මතු කරගන්නේ ශුන්‍යත සමාපත්තිය තුල සංඥාව ආරා. කාම ලෝකේ ඉන්න කෙනෙක් පංච උපාදානස්කන්ධය මතු කරගන්නේ වේදනාව ආරා. පැහැදිලිද මම කියන්නේ? එතන මෙතන යා පංච උපාදානස්කන්ධය මතු කරගත්තට යාට අනිත්‍ය කියලා දකින්න දෙයක් නැහැ. දුකක් දකින්න බෑ. හරිද? හැබැයි පුදුම කියන්නේ මේ පංච උපාදානස්කන්ධය වෙන් කරගත්ත කෙනාට සමාපත්තිය තුළ ඒ සමාධිය තුළ එයාට දැන් මෙතන දුකක් කියලා දකින්න විදියක් නැහැ, අනිත්‍ය කියලා දකින්න විදියක් නැහැ. පංච උපාදානස්කන්ධය වෙන් කරගත්ත විතරයි. සමාධි සමාපත්තිය තුළ පංච උපාදානස්කන්ධය වෙන් කරගත්ත කෙනාට ඒ සමාපත්තිය තුළ ඒ පංච උපාදානස්කන්ධය වෙන් කරගත්ත කෙනාට පුතේ නිරායාසයෙන්ම ප්‍රකට වෙනවා එතනින් එහාට සිඳින්න තියෙන සංයෝජන පහ. ඒ අනාගාමී කෙනෙකුට සිඳින්න තියෙන සංයෝජන ප්‍රකට වෙන්නේ පංච උපාදානස්කන්ධය වෙන් කරගත්තට පස්සේ. පංච උපාදානස්කන්ධය වෙන් කරගන්න නැති තාක්කල් යාට ඒක පේන්නේ නැහැ ඒ ලයින් එක. ඒ රූට් එක එන්නේ නැහැ, පේන්නේ නැහැ. හරි. අර වෙනවා මෙතන තියෙන්නේ රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිජ්ජා. රූප රාග අරූප රාග කියන්නේ මේ සමාධි සමාපatti කෙරෙහි ඇති චන්ද රාගය කැමැත්ත. මානෝද්දච්ච කියන්නේ ඒ රූප රාග අරූප රාග කියන්නේ සමාධි සමාපatti වලට ඇති කැමැත්තනේ. ඒකට සමානුපාතිකවම එයාට ඇති වෙනවා මට මෙච්චර දැන් සමාධියක් තියෙනවා. මට මෙච්චර සමාපත්තියක් තියෙනවා කියලා එයාට මේ සමාධිය මගේ වෙලා දැන් තියෙන්නේ. ඒ කියන්නේ යම් මැනීමක් එනවා එයාට. මට මෙච්චර තියෙනවා කියලා. ඒ මට මෙච්චර සමාධි සමාපatti තියෙනවා නම් දැන් එයා කාමයන් නෙමෙයි හොයන්නේ. හරිද? ඇයි මට තාම නිවන නැත්තේ කියලා චූටි විතර්කයක් උපදිනවා. හරිද? ඒකට කියන උද්දච්චය කියලා. හැබැයි මේක කතා කරන්නේ මේ පොඩි නොසන්සුන් බවක් ගැන. يعني ඉස්සලා තිබුණේ කාමයන් ගැන ගැටීම. දැන් මෙතන තියෙන්නේ මේ මට තාම නිවන නැත්තේ කියලා පොඩි විපලසෙර බවක්. ඒක තමයි උද්දච්චය කියලා කියන්නේ. පොඩි නොසන්සුන් බවක්, පොඩි චලනයක්. ඒක අනුසය ගැටීම. පටිඝ අනුසය. මාන උද්දච්ච කියන්නේ පටිඝ අනුසය ගැටීම. රූප රාග අරූප රාග කියන්නේ රාග අනුසය ඇලීම. හරිද? ඒකට ප්‍රකට වෙනවා එහෙනම් මම මේ සමාධි සමාපatti වලට දීපු වටිනාකමට සාපේක්ෂවමයි
මට අර මැනීම ඇවිල්ලා තියෙනවා. මොකද්ද? මට මෙච්චර සමාධියක් තියෙනවා නම් ඇයි මට තාම නිවන නැත්තේ කියන ගැටීම ඇවිල්ලා තියෙනවා. තේරෙනවද? එහෙනම් මේ ඇලීමට සාපේක්ෂව මම මෙතන ගැටීම තියෙන්නේ. එහෙනම් එතනත් ආපහු තියෙන්නේ මොකද? සැප දුක. එහෙනම් එතන තියෙන්නේ මොකද? අනිත්‍ය. අනිත්‍යමයි. ඒතර ওই විදිහට එයා දකිද්දී හරිද? එයාට සමාධිය තුලත් පංච උපාදානස්කන්ධ විදිහට මතුවේදී එයා කාම ලෝකයට ඉක්මනවා. කාම ලෝකෙ නෙමෙයි සමායයට. රූප අරූප ලෝකත් ඉක්මනවා. දැන් එයාට සියලු ලෝක ඉක්මවා යන්න හේතු වුණා නම් යම් වූ ප්‍රඥාවක් දැන් එයා පිටලා ඉන්නේ ප්‍රඥාව තුළ. එයා කලින් හිතාගෙන හිටියා කාම ලෝකෙ නැද්ද හිත මම කියලා. හරිද? හිත මගේ කියලා. කාම ලෝකෙ ඉක්මවට පස්සේ හිතුවා සමාධිය මම සමාධිය මගේ කියලා. දැන් සමාධිය කෙරේ තියෙන පංච උපාදානස්කන්ධයත් වෙන් කරගෙන එතනත් අනිත්‍ය දැක්කට පස්සේ by default එයා පිටන්නේ ප්‍රඥාවේ. එදලා හිතනවා ප්‍රඥාව මගේ කියලා. ආනේජ සප්පාය කියලා අතිශයම ගැඹුරු සූත්‍රයක් තියෙනවා. මුළු සූත්‍ර කොටසෙම තියෙන ගැඹුරුම සූත්‍රයක. අන්නේ සූත්‍රයේ භාගතුන්සේ කියනවා ඔන්න ඔතන ඉන්න කෙනා උපාදාන සහිතවම ඉන්නේ ඒ තාක්කලයා පින්නම පාන්නේ නැහැ කියලා. ඒතර දැන් අපිට ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් ලෝකේ තියෙන උපාදාන තියෙනවා නම් තියෙන්න ඕනේ නිකන් හිතන්නකෝ. දැන් කාම ලෝකේ ඇසුරු කරගෙන ඒවා උපාදාන සකස් වෙන්න ඕනේ. ඇත්තටම දැන් උපදින්න තියෙන ස්ථාන කීයද තියෙන්නේ? කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ. වෙන කොහෙවත් නැහැ උපදින්න. භව තුනයි තියෙන්නේ. ඒතරේ භව තුනේම සකස් උපදින්න සකස් වෙන හේතු දැන් මා තුල නැහැ. කාම ලෝකේ තුලත් නැහැ. දැන් රූප අරූප ලෝක තුලත් නැහැනේ. මොකද හේතු සකස් වෙලා නැහැ දැන්. එහෙනම් දැන් මම පින්නම් පානවා. නමුත් නෑ ඒක එහෙම වෙන්නේ නැහැ. හේතුව එයාට අස්මිමානයක් තියෙනවා. මේ සියලු ඒ කියන්නේ ආයතන හය ඉක්මවන්න මට හැකියාව ලැබුණා. ඒකට දැන් සමාධියත් මම පංච උපාදානස්කන්ධයට විදර්ශනා කරා. මම දැන් පංච සමාධියත් මම ඉක්මව ගියා කියලා එයාට යම්මෝ දැනීම මාත්‍රයක් තියෙනවා. එතකොට ඒ සමාධිය එයාගේ පිටලා තියෙන්නේ. ඒ සමාධිය නිසා එයාට ඇවිල්ලා තියෙන ප්‍රඥාව දැන් එයා පිටලා ඉන්නේ ප්‍රඥාව තුළ. ඒතර එයාට හිතෙනවා මේ සියල්ල ඉක්මවන්න හේතු වෙච්ච මේ ප්‍රඥාව මම කියලා. කස්මිමා. එහෙම හිතන තාක්කල් අපි නම් පාන්නේ කියලා භාගතුන්සේ කියන්නේ. මේ අරහත් මාර්ගයේ ඉන්න කෙනෙක් නේද? ඒතකොට දැන් අපිට හිතෙන්න පුළුවන් දැන් මොකේද මේ උපාදාන වෙලා තියෙන්නේ දැන් කියලා. උපාදාන වෙනෝ නම් වෙන්න ඕනේ කාම ලෝකෙට. එහෙම නැත්නම් රූප අරූප ලෝකෙට. වෙන කොහොත් උපාදාන වෙන්න දෙයක් නැහැ. හරිද? නමුත් ඔබ අහලා තියෙනවද? අත්වාද උපාදාන කියලා එකක්. අත්වාද උපාදාන කියන්නේ මම වෙමි කියලා යම් සංකල්පයකට බැඳෙනවා. ඒකට මෙතන මෙයාට දැන් හිතේ තියෙන්නේ ප්‍රඥාව මම කියලා. හරිද? ඔන්න ඔතනදී එයා මේ සංසාරේ පුරාට මේ අබු භවගමනේ එයා දැන් මේ වඩපු යම්මෝ ඉන්ද්‍රිය ධර්ම තියෙනවා නම් ඒවා බලගෙනලා බල ධර්ම වලට පත් වෙලා තියෙනවා නම් ඔන්න ඔතනදී තමයි මේ ප්‍රඥාව ඉන්ද්‍රිය තුළම ප්‍රඥා බලය මතුවලා එයාට අවබෝධ ඥානයක් වෙනවා ඥාන දර්ශනයක් වෙනවා යම් පජානාති තං විජානාති මේ යම්මෝ ප්‍රඥාවකින් මම යමක් අවබෝධ කරා නම් ඒ අවබෝධ කරදී දැනගන්න විදියක් නැහැ විඥාණයෙන් තොරව කියලා. දැන් මුලදී මේ හිතේ රැවටීම දැකලානේ මේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් දැන් මේ අරහත් මාර්ගයේ ඉන්න කෙනාට හරි ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත දේ දැනගන්න පුළුවන් කමක් නැහැ විඥාණයෙන් තොරව කියලා වැටහීමක් වෙනවා. දැන් ඉස්සෙල්ලා තනි අයිතියක් තියාගෙන හිටියනේ දැන් මේ ප්‍රඥාව මම කියලා. හිතන්නේ මේ සියල්ල ගහලා ගියාම ප්‍රඥාව ඉක්මවා ගියා පංච උපාදානස්කන්ධ ඉක්මවා ගියා. එහෙනම් දැන් තවදුරටත් මේ පංච උපාදානස්කන්ධේ කතාවක් නැහැ කියලා නේ දැන්. නමුත් දැන් පිළිහිලා ඉන්නේ ප්‍රඥාව තුල කියන තමයි දෙවිදේ ප්‍රඥාව මම වෙලා ඉන්නේ. ඒ කියන්නේ එයා හිතලා කරනව නෙවෙයි ඒක. නැචරලි එතන යනවා. ඒ කියන්නේ මේ සීක්වන්ස් එක අපි නිකම්ම තල්ලු වෙන තැනක් මම කතා කරන්නේ. හරිද? ඒතර එතන ඉන්න කෙනාට අර වැටහීමේදී යම් පඥානාති තං විඥානාති එනම් මේ ප්‍රඥාව යමක් මට අවබෝධ වුණා නම් ඒක මට දැනගන්න බෑ විඥානේ තුල කියලා දැනගන්නවා එහෙනම් එහෙමනම් මේ ප්‍රඥාවට මට තනි අයිතියක් නැහැ එහෙනම්
ප්‍රඥාව විඥානය දෙකක් වුණාට ප්‍රඥාවෙන් අවබෝධ වෙන දේ දැනගන්න විදියක් නැත්නම් විඥාණයෙන් තොරව. මේ ප්‍රඥාවෙන් මම තනි අයිති කරු නෙමෙයි. හරිද? එහෙනම් මෙතනද විඥානය දැන් ක්ලේම් කරනවා ඒකයි අයිති. හරිද? අනේ එතනදි දකින්නවා. මෙතන යම් වූ විඥානයක බැස ගැනීමක් තියෙනවා. එතන වේදනා සංඥා චේතනා තියෙන තුනම තියෙනවා. වේදනා සංඥා චේතනා තුනම තියෙනවා. එතන ස්පර්ශයෙන් තොර දෙයක් නෙමෙයි. ස්පර්ශය නැති තියෙනවා. එතන රූපයෙන් තොර දෙයක් නෙමෙයි කියලා අන්තිමට මෙයා දකින්න මොකද්ද? මෙතනක් තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධයමයි කියලා එතන ප්‍රඥාවෙන් පංච උපාදානස්කන්ධය වෙන් කළ දකිද්දි මල්ලියට අනිත්‍ය කියලා දකින්න දෙයක් නැහැ. අනිත්‍ය කියලා දකින්න දෙයක් නැහැ. එයාට තියෙන අන්තිමටම මේ පංච උපාදානස්කන්ධය වෙන් කරගන්න විතරයි. ඒක බාලතුනාස් දේශනා කරනවා. ඉතින් අරෂ්ඨගේ මාර්ග වඩාගෙන යද්දී තස්සිමේ දේදම යුගනන්ද සමතෝච විපස්සනාච සෝයේ ධම්ම අභිඥා පරිණියය කියලා. ඒ කියන්නේ එක්තරා මට්ටමකදී සමත විදර්ශනා දෙක එකටම එක මට්ටමටම යෙදිලා. එකකට වඩා එකක් යෙදිලා නෙමෙයි. දෙකම එකටම යෙදිලා අභිඥා පරිණියය විශිෂ්ට ඥානයෙන් දතියුතු දේ එයාට දන්නවා කියලා. හරි. කතමාච බික්කවේ අභිඥා පරිණියය. මොකද්ද මාන විශිෂ්ට ඥානයෙන් දතියුතු දේ? පංච උපාදානස්කන්ධ. එතන කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියලා. එතන අන්තිමට මෙයා දකින්නේ එහෙනම් මෙතන nothing but පංච උපාදානස්කන්ධයමයි කියලා. පංච උපාදානස්කන්ධයේ ප්‍රඥාවෙන් වෙන් කරගන්නේ විඥානය ආරා. එහෙනම් අන්න ඒ විදිහට වෙන් කරපු කෙනා උපාදාන රහිතව පින්නම් පාන සුදුසුයි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. එයාට දැන් අස්මිමානෙ යෙදෙන්නේ නැහැ. ඒතර එහෙනම් කාම ලෝකේ ඉන්න කෙනාට වේදනාව හරහා තමයි මේ පංච උපාදානස්කන්ධ සංස්කාර අවබෝධ කරගන්න. වේදනාව ආනිත්‍ය. ඒතර කාම ලෝකේ ඉක්මවා ගිය කෙනාට සංඥාව හරහා තමයි යාට පංච උපාදානස්කන්ධය මතු කරගන්නේ. අරහත් මාර්ගයේ ඉන්න කෙනාට විඥානය හරහා තමයි පංච උපාදානස්කන්ධය මතු කරගන්නේ. හරිද? එතකොට දැන් කාම ලෝකේ ඉන්න කෙනෙකුට පුතේ මේ සතර මහා ධාතුන්ගේ විවිධත්වය හරහානේ අරමුණු වල වෙනස්කම් තියෙන්නේ. හරිද මම කියන්නේ? සතර මහා ධාතුන්ගේ විවිධත්වය නිසාමයි අරමුණු වල වෙනස්කම් තියෙන්නේ. එතකොට එයා මේ සතර මහා ධාතු තුලමයි බහැලා ඉන්නේ. එතන මේ අරමුණු මම වෙහසක් කියලා දැකගෙන ඒකේ අනිත්‍ය දැක්කට පස්සේ එතන සකස් වෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය දැක්කට පස්සේ වේදනාව හරහා එයා සතර මහා ධාතු ඉක්මනවා. හරි ඊට පස්සේ අපි හිතන්නේ අවකාශ ධාතුව. තේරුණා? ඉතින් අවකාශ ධාතුවත් සංඥාව හරහා එතන තියෙන පංච උපාදානස්කන්ධය කියලා දැක්කට පස්සේ එයා විරණ ප්‍රඥාවනේ. එහෙනම් ප්‍රඥාව එයා පංච උපාදානස්කන්ධය දකින්න විඥානය හරහා අන්න එතනදී යාට විඥාන ධාතුවත් එයා ඉක්මනවා. ඒතර ධාතු තියෙන සතර මහා ධාතු. يعني පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ සියලු ධාතු ඉක්මවා යනවා වගේ. එහෙනම් හැම අවස්ථාවකම පංච උපාදානස්කන්ධය මතු කරන් තියෙන්නේ කාම ලෝකයේ වේදනාව හරහා, අනාගාමී කෙනෙකුට සංඥාව හරහා, අරහත් මාර්ගයේ ඉන්න කෙනාට විඥානය හරහා. හැබැයි අරහත් මාර්ගයේ ඉන්න කෙනාට එතන අනිත්‍ය කියලා දකින්න දෙයක් නැහැ. පංච උපාදානස්කන්ධය වෙන් කරගන්න විතරයි දෙන්නේ. එහෙම වෙන් කරගත්ත කෙනෙක් මේ ලෝකෙට නැවත පැමිණෙනවා කියලා යෙදීමක් නැහැ. පැනවීමක් නැහැ. යන්නේ දාස නැහැ. අනිත්‍යදී අනිත්‍ය කියන තැන ඉක්මවා යන තැන අනිත්‍ය වෙන දෙයක් නැහැ. අනිත්‍ය කියලා පනවන දෙයක් නැහැ. වේදන එතන යෙදීමක් නැහැ. මොකද ඒකනේ කියන්නේ භාගතුන් වහන්සේ දැන් අපි කාම ලෝකේ කාමරාග පටිගනේ. හරිද? අතන්දී රූප රාග අරූප රාග මානුද්දච්ච. එතන රාගානුසය පටිඝානුසය කාමයන් ඇසුරු කරන්නේ මේ සමාධි සමපත්තිය ඇසුරු. හරිද? එතකොට දැන් එතනින් එහාට මොකද තියෙන්නේ සිද්ධිය? අවිජ්ජය විතරයි. හරිද? එතකොට දැන් රූප රාග අරූප රාග කියන රාගයේ ගැටීමයි කියන්නේ. රාගානුසය පටිඝානුසය එදෙනවා. මොකද අවිජ්ජය තුල ඒක නැහැ. හරිද? අස්මිමාන විතරේ දෙන්නේ මේ මම කියලා විතරයි ගන්න තියෙන්නේ. ඒතර මම කියලා ගන්නේ නැහැ. අන්තිමට ඔරුව අතහැරෙන්නේ. එයාට විඥානේ ක්ලේම් කරනවා මේකයි තියෙන්නේ. ඒතර එයාට දැන් මොකටද ඒක දැන් ඒක ආයිති තියන්නේ. ඒක නැචරලි සිද්ධ වෙන දෙයක්. ධර්මතාවයක් හැටියට සිද්ධ වෙන දෙයක් ඒක. අපි හිතලා කරන්නේ නැහැ. අපිට මේක අතිදාවනයකට යන්න බෑ. මම මේ කියපු දේ අහගෙන ඔබලා මේක හිතෙන් හිතා ගන්න යන්න එපා. තේරුණාද? මේක අලව් කරන්න ඕනේ. හොද්ද රෙස් කරන්න ඕනේ.
එයාට දෙන්න වෙලාව දෙන්න ඕනේ. අපි මේක හැම වෙලාවෙම හැඳි ගන්න හරියන්නේ නැහැ. හරිද? ඒ වගේ මේ හිවියට මම මේ පෙන්වන්නේ සිද්ධ වෙන විදිය. හරිද? ඔක හැම වෙලාවෙම ප්‍රඥාවෙන්මයි මතුවලා ඔක පෙන්නන්නේ. කාම ලෝකේ ඉක්ම යන්න පුළුවන් ඉන්නේ සද්ධා වීර්ය සත් සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ගැනීම. එතකොට අනාගාමී කෙනාට රූපාරූප ධාතු ඉක්ම යන්න පුළුවන් ඉන්නේ සද්ධා වීර්ය සත් සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ගැනීම නිසාමයි. හරිද? අරහත් මාර්ගයේ ඉන්න කෙනාට ඒ අර ඔරුව අතාරින්න පුළුවන් ඉන්නේ කියන්නේ මේ අස්මිමානේ ප්‍රඥා මම වෙමි කියන එක නැති කරන්න පුළුවන් ඉන්නේ උපදින්නව ශ්‍රද්ධා වීර්ය සත් සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ගැනීම නිසාමයි. ඒකෝර ඒවෙන් වැටහෙන දෙයක් තමයි මේ කියන්නේ. අපි හිතලා ගන්න එකක් නෙමෙයි. හිතලා ගත්ත ගමන් විතර්ක ඉස්සර වෙනවා. විතර්ක ඉස්සර වුණොත් මේක මහා කලබලයක්. ඒක ඇතුලේ ඔළුවේ තියාගන්න බට් ඒක දාන්න හදිසියෙන්න එපා. මොකද ඕක තමයි පාත් එක අයිට වඩා වෙනස් වෙන්නේ නැහැ ඔය දශමිකින්. දශමිකින් අතෝක වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙම තමයි. එනම් මම ඔබගල කැමති වෙන්න අර විවේක බව. ඔය හිස් බව දකින්න කොහොමද? මේ අරමුණු තියෙන විවේක මේ කලබලේ දකින්න. මේක කොතනද සංසිඳීමක් තියෙන කොතනද ඇතිවීමක් තියෙන කොතනද මන්ත්‍රෝක්තියක් තියෙන මොන පිස්සුව මේ නම් ආයතන හයරම මම හොයන්නේ මොකක් වෙනුවෙන්ද මේ මොකක් වෙනුවෙන්ද කන මොනතර වැරදි ආයෝජනයක්ද මේ ඉන්වෙස්ට්මන්ට් එකම ෆේල් අට ෆේල් එක හැම වෙලාවම යෝනිසෝමනසිකාරයේ තියෙන පොතක් නොනොකේ යෝනිසෝමනසිකාරයේ යෙදෙන්න දැන් මේ ඔය විදිහටම මේ කාම ලෝකයේ ඇති වැඩක් නෙයි කියලා නැක් දැනනවනේ කොහොමද මොහොතකම යෙදෙනකොට ඒ සංඥාව වඩන්න තව ඒ සංඥා සෝපි වගේ වෙනවා නෑ ඒ කියන්නේ අර මේක ඉන්න බෑ කියලා ඒ කම් නෑ මේක අවබෝධය ඇති වෙන්න ප්‍රඥාව වැඩි වෙන්න අපි තුල ඇහෙන් දකින්න රූප වලින් නොලබපු සංසිඳීම තුල ඇතිවෙච්ච සතුටක් උපදිනවා. තෘප්තිමත් බවක් ඇති වෙනවා. අර විවේක බව, හිස් බව තුල. එතකොට මට ඇතුළතින් උපදින සතුටක් තියෙන නිසා බාහිර දේවල් මට අදාළ නැහැ. ඒතර ඒවා තිබ්බත් එකයි නැතත් එකයි. එපා වීමක් වෙන්නේ නැහැ ඒව ගැන. හරිද? ඒව ගැන මට ආරෝපණය කරපු වටිනාකමක් දැන් නැත්තේ. හැබැයි ඒව ගැන වටිනාකමක් නැත්තේ මා තුළම උපදින සැපයක් මා තුළ දැන් තියෙන නිසා. එතකොට මේක අවබෝධය ඇති වෙච්ච කෙනා හරියම සතුටින් ඉන්නේ. එයාට මේ දරුවෝ වෙනුවෙන් ඕන තරම් මහන්සිලා ගෙදර වැඩ කරන්න පුළුවන්. ස්වාමියා වෙනුවෙන් කම්ප්ලේන්ට්ස් නැහැ. අනේ මේව අස් කරන්න මේක දැන් කරන්න මේක මේ විදිහට තියෙනොත් මුකුත් නැහැ. අර සමාධිය තියෙන නිසා එම්බෙඩඩ් සමාධියක් ඇතුලින් දුවන සමාධියක් තියෙනවා. සෑහලුවක් තියෙනවා. එයාගේ කැපැසිටි එක වැඩි. එයා හරියම තෘප්තිමත් වෙනවා. ඒතර එයා රස්සාවට ගියත් සතුටින්. ඒ රස්සාව නිසා නෙමෙයි. තමන්ට උපදින සතුට නිසා. ගෙදර වැඩ කරත් සතුටින්. එතකොට එයාගේ වයිබ් එක මුළු පරිසරෙම වෙනස් කරනවා. හරිද? ආයතනෙත් එහෙමයි, මෙතනත් එහෙමයි හැමතැනම මේක වෙනස් වෙනවා. එතකොට ඒකත් එක්ක එයා මොකද අනාගත ප්‍රාර්ථනා නැහැ. හැබැයි හැම දෙයකින් මෙයා දකින අනාත්ම ධර්මතා. එතකොට එයාට හරි මානසික විවේකයක් තියෙනවා. හරිද? දවස ප්ලෑන් කරනවා කියලා කතන්දරයක් නැහැ. හැබැයි හරිම හැමදේම හරිම ඕගනයිස්ඩ් ඕන තරම් වෙලාවක් තියෙනවා. නිදිමත එන්නේ නැහැ. කැපැසිටි එක වැඩි වෙනවා. ඉතිමේ හැකියාව පුදුමාකාර විදිහට වැඩි වෙනවා. අනික් කට්ටියට කියන්නේ හැම වෙලාවෙම අනික් කෙනාව සතුටු කරන්න වචනේ දන් දෙනවා, කතාව දන්, ඒ කියන්නේ හිනාව දන් දෙනවා, ක්‍රියාව දන් දෙනවා. ධනය දන් දෙන්න පුළුවන්, කාලය දන් දෙන්න පුළුවන් මොනවද බැරි. ඒතර මගේ මුළු ජීවිතේම දානයක් වෙනවා. මොකද කාම ලෝකේ ආස්වාදයක් නැති කෙනාට කාම ලෝකයේ තුල හිර වෙලා ඉන්න කට්ටිය ගැන අසීමිත කරුණාවක් උපදිනවා, මෛත්‍රියක් උපදිනවා, මුදිතාවක් උපදිනවා. එතකොට කරුණාවක්, මුදිතාවක් උපදිද්දි මෛත්‍රියක් එක්ක ශාමනි මට නම් ඒගොල්ලෝ ගැන උපේක්ෂාවක් ඇති වෙනවා. ඒගොල්ලෝ ගැන ගැටීමක් එන්න විදියක් නැහැ. ගැටීමක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මම කිව්වේ අර සමාධි ස්වභාවයක් එනවනේ. දැන් මට දැන් ඔබ වහන්සේ කියන එක දැනලා කියන්නේ වෙනින්දා වගේ අර එහෙම සාපේක්ෂව කරනව නෙවෙයි. ඒ කියන්නේ අර ගලායාම සතුටින් යනවා. ඉවසීමයි කෘතවේදී බවයි විතරයි තියෙන කියලා දැනෙනවා මේකේ. ඉවස ඒ කියන්නේ මේ ධර්මතාවයේ මේවා කරනවා කියලා කියන්නේ
යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට ප්‍රඥාව යෙදින අදාළ වැඩ ටික වෙනවා කියන එකක් දැනিলা තියෙනවා. ඒ කියන්නේ මට මොකක් කරන්න දෙයක් නැහැ කියලා දැනෙන මොහොතවල තියෙනවා. සතුට තියෙනවා. හැබැයි සමහර වෙලාවක අර එක දිගට මම හිතන්නේ අර අප්‍රමාදී වෙන්න කියන එක නිසා මම නෑ අනවශ්‍ය විදිහට පුෂ් කිරිල්ලක් නෑ. මෙතන තියෙන්නේ නම් යෝනිසෝ මනසිකාරය මේක දැක දැක ඉන්න එක විතර හරි විවේකයි. මෙතන අතිධාවනයකට යන්න එපා. කෝච්චියට නැග්ගාම කෝච්චිය යන වේගයක් තියෙනවා. ඔයා කෝච්චිය ඇතුළේ තිබුවට බෑ. හරිද? වාට තියෙන කෝච්චි වාඩි වෙලා ටිකට් එක අරගෙන වාඩි වෙලා ඉවසීමෙන් ඉන්න ඕනේ. මොකද මේ ප්‍රැක්ටිස් through out මේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ වාට ඉවසීමෙන් ඉන්න එකමයි. ධර්මතාව මාව තුළ වැඩිලා මට අවශ්‍ය විදිහට හැමදේම සිද්ධ වෙනවා. මම වාට මේ පැය භාගයක් ඇතුළත කිව්වේ ඒ සියල්ල සිද්ධ වෙන විදිහ. ඒක ගැන හිතා ඔයා අතිධාවනයකට යන්න ගියොත් වා තුළ උපදින්නේ නොසන්සුන් බව. අනුරුද්ධ ස්වාමීන් වහන්සේලාත් ඔක උනානේ සාරිපුත්ත මහරහතන්සේලාට ගිහිල්ලා අහනවානේ ස්වාමීන් මට දැන් මෙච්චර සමාධියක් තියෙනවා මෙච්චර සමාපatti තියෙනවා කොහොමද තාම රහත් නැහැ නේ කියන්නේ. එතන මොකද තියෙන්නේ? නොසන්සුන් බව අතිධාවනය. බෑ එහෙම බෑ. ප්‍රමාණිකෝල ඒවා සියල්ල සිද්ධ වෙන විදිහක් තියෙනවා. අපිට තියෙන මොකද්ද? ඉතින් කණ්ඩම යෝනිසෝ මනසිකාරයතරේ. සමහරවිට දැන් ඔක්කොම අතහැරපු වෙලාවට තමයි මලප්පු වෙනවා වගේ අවබෝධය එන්නේ කියලා කියන්නේ. වැඩේ කර කර ඉන්නවා. නමුත් හිතත් ඒ කියන්නේ ඒ හිතත් යෙදෙනවා ගැටි මැලීම ඒකත් දකින්න තැන වෙනම යෙදින සැනසීමයි සැපයි ඔක්කොම අපේ අර අතහැරපු තැනක තමයි කියලා. ඒ කියන්නේ වේගයෙන් ඔය කරන්නේ නැතිව. එතන ඒ කියන්නේ ඉන්න තැන තියෙන දැන් මේක දැක්කට පස්සේ අපි තුමු මේක මුලින්ම දැක්ක දේ මහා අපි දැන් මේ අවබෝධ අවිද්‍යාව මේ ලෝකෙට මැලිලා නෙමෙයි. එතකොට ඇලිලා ඉන්න ප්‍රමාණය ප්‍රබල ප්‍රමාණයට මේක යාන්තම් දැක්කොත් ඊට පස්සේ අර කියන මේ තියෙනට දෙන වැලියු එක අඩු වෙනවා. ඒ අඩු වෙන ප්‍රමාණයට සාපේක්ෂව ලැබෙන සැපේ සමානයි. ඒ සැපයත් එක්ක තමයි ඉස්සරහට කන්ටිනියු වෙන්න ඕන. හරියට. එතකොට මම වෙන්න මම ඒක තමයි මොටිවේට් වෙන්නේ. අනිවාර්යෙන්ම ඕනම දෙයක් කරන්න මා තුළ කැමැත්තක් තියෙනවා. එහෙනම් කැමැත්ත උපදින නම් යම් ආස්වාදයක් තියෙනවා. එහෙනම් කාමය නික්මවා ගිය මට කාමය නික්මවා ගිය සැපයක් තියෙනවා. හරිද? ඒතර කාමයන්ට මට ඇලීම නැති වෙන්න නම් ඊට වඩා ලොකු සැපයක් මට තියෙනවා. එතන අවිද්‍යාව තමයි නමුත් ඒ සැපය අරන් ගන්න ඕන. ඒකෙන් තමයි ඉතුරු ටික යන්නේ. ඇත්තටම කිව්වොත් මේ දුක අවබෝධ කරගන්න කියන්නේ සැපෙන් සැපට යනවා කියන්නේ. සංසිඳීමෙන් සංසිඳීමට යනවා කියන්නේ. හරිද? දානයක් නැතිවීම තමයි. දැන් ඔයාට මෙහෙමනේ. දැන් සමහරුන්ට උතන පළවෙනි ධ්‍යානෙ ප්‍රකට වෙන්න පුළුවන්. සමහරුන්ට හතරවෙනි ධ්‍යානෙ ප්‍රකට වෙන්නත් පුළුවන්. කාම ලෝකෙකින් මොකද? පළවෙනි ධ්‍යානෙ ප්‍රකට වෙච්ච ගමන් සැපයක් දැනෙනවා. හතරවෙනි ධ්‍යානෙක් වාගේ කියන සැපයක් දුකක් මොකක්වත් නැහැ. එහෙනම් එයා එතනින් එහාට යන්න ඇදලා ගන්න ඕනේ සැපේ මොකක් තුලද? අරමුණු වල තිබිච්ච වේසකාරී බවට සාපේක්ෂව දැන් සැපයක් තියෙනවා කියන මෙතනින් දුක දැකලා අතන ඇදලා ගන්න ඕනේ සැපේ. මොකද අතන විඳින්න සැපයක් නැහැ. මම පැහැදිලිව කියන්නේ. දැන් තේරුණා. මොකද මම භාවනා කරනවා. එතන ඒකත් අර අතනම හිත හැම වෙලාවෙම වඳුරෙක් වගේ නෙමල්ලි. මෙතනින් අර අත්තර පයින්න නම් එතන මට දෙයක් පොටෙන්ෂල් එක පේන්න ඕන. එතන පොටෙන්ෂල් එකක් නැත්තම් මට පේන්නේ නැත්තම් ඌ පයින්නේ නැහැ. එහෙනම් මේ හිත හැම වෙලාවෙම මේක දුකක් බව හරි. නමුත් අතන සැපයක් ඇති කියලාමයි පයි. ඒ කියන්නේ සම්මාස මෙතන කවුරුත් පන්නන කෙනෙක් නෙමෙයි හිතේ ස්වභාවයම තමයි නේචර් එක සැපසොයන එක. සැපසොයන යනකොට අතනදී නවතින්නේ ඉඳපු දුකත් එක්ක කම්පෙයාර් කරලා. එතන ඒක අපි ගන්න ඕනේ හිතලා. නැත්තම් හිතට ඇලෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ආපහු මොකද වෙන්නේ? අනාගාමී වෙච්ච කෙනෙක් ආපහු වෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ සමාධි ස්වභාවයක් නම් හතරෙන් ධ්‍යානෙ තුල අර ශාන්ත බව තිබුණත් ඒකෙන් එළියට ආමාද අපි ආපහු කැමති වෙනවා මොකක් හරි පොඩි වින්දනයකට. හරිද? ඇයි අතන අර පුතා කිව්වාගේ බෝඩම් කියන තැනක් හේදෙන්න පුළුවන්. ඒ විඳින්න දෙයක් නැති බව. ඒක තමයි කියන්නේ. හැබැයි හතරෙන් ධ්‍යානෙ කියන්නේ දියුණු අවස්ථාවක්. නමුත් ඒක මට ට්‍රිගර් වෙන්නේ මොකද්ද? අර අතන එක්සයිට්මන්ට් එකක් තියෙනවා අනිත් ඒවා වල. එක්සයිට්මන්ට් එක අතන නැහැ. එක්සයිට් වෙන්න දෙයක් නැහැ. හැබැයි අතිශය දියුණු තමයි. මම දන්නේ නැහැ මේක හතරෙන් ධ්‍යානෙ මොකද්ද කියලා දන්නේ නැහැ. මම දන්නේ මොකද්ද? සනස එකපාරට සිතුවිලි නැති නිකන් හිස් තැනකට යනවා. උතුම්සනස අපි නිකන් ලොස් වගේ. බයත් තියෙනවා දැන් මට මොකුත් නැහැ නේ සිතුවිලි දැන් කියලා. තේරෙනවද? එහෙම කියන්නේ. ඒ දන්නේ නැහැ නේ මොකද්ද කියන්නේ.
ඒකට විඳින දෙයක් නැතුණාම මේගොල්ලන්ට නිකන් සියල්ල අහිමි වුණා වගේ. ඒ විඳින විඳිනේට කැමති වෙච්ච ගාන විඳින දෙයක් නැති වෙච්ච ගාන මේ ධර්මයේ ගැලපිච්ච ගාන එයාටත් යනවා. ගිහගම එහෙනම් මේක මොකක් කර වෙන එකද දන්නේ නැහැ. මේ කියලා බය වෙනවා. බය වුණාට ඉතින් දහම දැකලා තියෙන්නේ. හරිද? දැන් තමයි කියන්නේ සමනස මේක දුක මත පිටර දුක වුණ නිසාමයි මේක නිවෙන්න ගොඩ වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එනකොට පේනවා දැන් මල්ලි ඇත්තටම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මේ සත්‍යය දුක් විඳින නිසා නෙමෙයි. ඒ කියන්නේ දුක් වේදනාව නිසා නෙමෙයි. මේ සත්‍යය දුක් වේදනාවක් විඳින නිසා නෙමෙයි. දුකක් නැති තැන මේගොල්ලෝ දුකෙන් ඉන්නේ. මොනතරම් අනුකම්පාවද කියන්නේ. දුකක් නැති තැනයි මේ සත්‍යය දුකෙන් ඉන්නේ. අර කියලා මම කියන්නේ. ඒ ඩිෆෝල්ට් වැලියු එක 0 හැමතැනම. ඒතර දුකක් නැති වෙලාවදී මේගොල්ලෝ දුකෙන් ඉන්නයි. වින්දනේ සැපයක් කියලා හිතපු නිසා විඳින්න දෙයක් නැත්නම් ඒගොල්ලෝ දුකේ. ඒතර විඳින්න දෙයක් කියලා ඒගොල්ලෝ හැම වෙලාවෙම හොයන්නේ මොකද්ද? ආස්වාදයක්. හැබැයි ආස්වාදය තුළ හැම වෙලාවෙම තියෙන්නේ මොකද්ද? දුක. මාර්ගයම ප්‍රැක්ටිකල් නේද? සංසාර. ඔච්චරයි මල්ලි සමස්ත ධර්මස්කන්ධෙම ඔච්චරයි. ඒක ඒ ප්‍රැක්ටිකල් කියන තැන වුණ නැතුනොත් එතකොට ඇත්තම යන්න සුඛයක් නැහැ. මේක හරහා යන්න සුඛයක් නැහැ. සාදුසාර. ඔන්නතර තමයි අපි කියන්නේ. ඒකනේ භාගතුන්ස් කියන්නේ මේක ලාමක ධාතුව කියලා හීන ධාතුව කියලා කාමලෝ. කියන්නේ සැපයි දුකයි දෙකම නැති තැන අපි සංකල්පයක් දාගෙන ඒකට වටිනාකමක් දීලා අපි දුක් විඳිනවා. හරිද? කොහොමද ඒක? ඒතර සැපේ වෙනුවෙන් සැපයක් ඕන වෙන්නේ පවතින මත දුකක් නිසා. ඒතර හිතමයි කියන්නේ එක්සිට් එකකට සැපයක් වෙනවා. ඒතර ඒක සැපයි කියලා හිතන තාක්කල් මම විඳින්නේ දුක. ලබා ගන්නතර පස්සේ දුක. හරිද? ඒක ලබා ගන්න දෙන්නේ දුක. ලබා ගන්නතර පස්සේ දුක. නැති වෙ කියන එකක් දුක. වැඩි දියුණු කරන්න දුක. ආරක්ෂා කරන්න දුක. නැතුණට පස්සේ දුක. ඒතර ඇත්තටම මේ සැපයි කියලා දේ තුන මම හැම වෙලාවෙම ඉඳලා තියෙන දුක. මට දුක දැනෙන්නේ කවද? සැපේ නැතුණට පස්සේ විතරයි. අනිත් එකක්වත් මම මාක් කරන්නයි දුවක් කියලා. කම සතුටින් ඉන්නේ. ඕනේ. ඒක මොන මුලාවක්. එහෙනම් throughout ඇත්තටම තිබිලා තියෙනවා. ඒ මොකක්ද? එකම එක දෙයක් මම සැපයි කියලා හිතන නිසා. හරිද? ඒක මොන මුලාවක්. කොහොමද? ඉතින් අපි හැම වෙලාවෙම චේස් කරලා තියෙන්නේ මොකක්ද? සංකල්පය. අවුත් හැම වෙලාවෙම ඉඳලා දිනනවා. දුක. සංකල්පයක් වලින් දුක් වෙන්නේ. ඒ දුක තුනම පැටලි ඉඳගෙන. ඒත් ඒ දුක එපා වෙන්නේ නැතුව තව තවත් දුක්ම හොයන සංකල්පයක් තුළ දුක්ම හොයන කෙනෙක් ගැන භාගතුන්සේ මොහොතලා කම්පා කරනවා දක්වනවා. ඒක නිසා තමයි කියන්නේ හීන දාපු කාම දාපු පුළුවන් වුණා මේ සියල්ල මේ මැදලා ගන්න. මාසෙක පාර එක කරනවා. ඒ උගලව ගලප ගත්තොත් ඕලා මෙතනින් එහාට ළඟ ගිය වගේ කටියක් තියන්නේ නැහැ මම. ඒක එහෙමමයි මොකද මේ ධර්මයේ චර ප්‍රාතිහාරමේ ධර්මයක් නෙවෙයි. මොකද උන්වහන්සේ කියනවා නම් මහණෙනි සැපේ දුකක් හැටියට දැකලා දුක හොලක් හැටියට දැකලා අදුක්කම අසුඛ වේදනා අනිත්‍යයට දැක්කොත් එයා දකිය යුතු දේ පිරිසිදු දැක්කා. එයා මේ ජීවිතේදීම ආශ්‍රව රහිත බවට පත් වෙනවා කියලා. ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. එහෙම එක සූත්‍රයක් තියෙනවා. එක සූත්‍රය මුළු සූත්‍ර පිටකෙම තියෙනවා. මොකද්ද හේතුව කරපන් මම 2002 ඉඳලා මම සූත්‍රයට මාර්ග කරනවා. මොකද්ද හේතුව? ඒකට මම කැමතිලා තියෙන එකේ. ඒ තරම් ප්‍රබල සූත්‍රයක් මට හම්බෙලා. ඒ මහා සූත්‍රය. ඒ දට්ටප සූත්‍රය. යෝසුකන් දුක්ඛතෝ දුක්ඛම අද්දකිසලෝ අදුක්ඛම සුඛං සන්තං අද්දගිනං අනිච්චතෝ. සචේ සම්පද සුඛිකෝ පාරජාන තියෙන සෝවේදනා පඤ්ඤා දිට්ඨි දමනස. යමෙක් සැපේ දුකක් හැටියට දැක්කොත් දුක හුලක් හැටියට දැක්කොත් අදුක්ඛම අසුඛ වේදනා අනිත්‍යයට දැක්කොත් ඒ වේදනාව පිරිසිදු දැක්කා. ඒ වේදනාව පිරිසිදු දැකපු මගේ ශ්‍රාවක පුතා මේ ජීවිතේදී මාස්ටර් වඩ පත් වෙන ආයෙ උදින්නේ නැහැ කියලා. ඒක නියතයි. ඒක තමයි මම ඔයගොල්ලෝ මේ කිව්වේ දැන්. ඔයගොල්ලෝ ඉතින් හැබැයි ඇහැ තුල නැහැ. කන තුල නැහැ. සංකල්ප තුල නැහැ. දුක තුල නැහැ. ඉන්නේ අවබෝධය තුල. ඒ කාටවත් ත්‍රික වෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ ඕනේ නැහැ. මොකද ලේබ
ඒකේ මුලාව හොඳටම දැනෙන කෙනා තමයි වහන්සේ. මේ බුදු පියාණන් වහන්සේ කියනවා මේ ලෝකේ සැපේ කියලා පණවන්න තැනක් තිබුණා නම් ඕ දුකයි කියලා පණවන්න ඇත්තටම තැනක් තිබුණා නම් ෆික්ස් තැනක් සැපයි ඕ දුකයි. ඉන්දිකඩ තුඩක් තරම්. තරමක් තිබුණා නම් මේකෙන් ගැලවෙන්න බෑ. තථාගතයන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන ධර්මතාවය. ධර්මතාවයෙන් ඒක අපිට ගැලවීමක් නෑ. දුකක් කියලා තියෙනවා. තිබුණා නම්. උදේ තියෙනවා. තියෙනවා. ඔව්. ඒතර අවිද්‍යාව තියෙන තාක් තමයි දුක තියෙන්නේ. ඒ කියන්නේ මොහොතකට හරි. ඔව්. ඒක මොහොතකට හරි. දුකක් කියලා බාහිර මොකක් හරි දෙයක් තුල තිබ්බනම් දුකක්. ඒක සැපයක් කියලා බාහිර කිසිම දෙයක් හරි එක ඉදිකට තුඩක තරම් හරි. තිබ්බනම් තථාගතයන් වහන්සේ කෙනෙක් පාර වෙන්නේ නැහැ. මොකද කාටවත් දුක නිදහස නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මම නැති කරනවත් රූපේ නැති කරනවත් නෙමෙයි බාහිර තියෙන දේ. මගේ දුක නැති කරන්න කියන්නේ. හරිද? ඒතර කවුද දුක නැති කරන්න ඕනේ? මම. කාගේ දුකද නැති කරන්න ඕනේ? මගේ. කවුද මාර්ගය වඩන්නේ? මම. කවුද දුකෙන් නිදහස් වෙන්නේ? මම. එහෙනම් දැන් දුක අවබෝධ කරන කෙනෙකුත් ඉන්නවා. දුක් විඳින කෙනෙකුත් ඉන්නවා. මාර්ගයේ වඩන කෙනෙකුත් ඉන්නවා. නිදහස් වෙන කෙනෙකුත් ඉන්නවා. නිදහස් වෙන බව දැනගන්න කෙනෙකුත් ඉන්නවා. ඒ උදාන වාක්‍ය වල කියන්නේ මොකද්ද? මම ත්‍රිවිද්‍යාව සම්පූර්ණ කරා. මම අහං ත්‍රිවිද්‍යාව සම්පූර්ණ කරා. එන රහත් තුන එන රහත් කෙනෙක් ඉන්නවා. එහෙනම් කවුරු කියනවා මම කියලා කෙනෙක් නැහැ කියලා එක තරම් තවත් මුලාවක් තියෙනවා. ඒතර මම නැති කරන්න නෙමෙයි තියෙන්නේ මගේ දුක නැති කරන්න. මම ඉන්නවා කියලා ගන්නත් නෙමෙයි මම නැහැ කියලා ගන්නත් නෙමෙයි අවිද්‍යාව තියෙන තාක්කල් දුකක් සකස් වෙනවා. අවිද්‍යාව නැත්තම් දුක නැහැ. එච්චරයි. කාගේද? මගේ. මේක මොනසා දෘෂ්ටි ජාලාවද ලෝකේ තියෙන ඒ දෘෂ්ටි අතර මම පුතාලට රවුල් අඩු ගන්න මේක මේ විදිහට හරි වටහා ගන්න මොන සසරේ මොන පිනක් කරලා තියෙනවද? ඒක හැම වෙලාවෙම මෙනෙහි කරනවා. ඉතින්සේ පිනක් කරලා නෙවෙයි දැනුනේ. ඒක ඔය කියන ඒ කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ වැඩම සිටින කාලයක ඔය කියන මේ පිරිසිදු ඔය කියන මේ පියෝ ඕක දැනගන්න කිය මොන තරම් කුසල ඒ කියන්නේ මේකට පැටලෙන්න පුළුවන් මොන තරම් අවුල් පැටලෙන්න පුළුවන් කොච්චර අර්ථකථන දෙන්න පුළුවන්ද? හැබැයි ඔබ වහන්සේ කියනවා ඒ කියන්නේ ගෙඩිය පැහිලම තියෙන්න ඕන ඒක මෝරන්න. දැන් මේ අවබෝධයත් එක්ක මට මේ බලන්න තලයක් නැහැ මේ එකම දේ ආපස්සට බම්මලු තලයට ගියත් මේ ඉන්නෙම හැම කෙනාම අනිච්ච තුල ඉන්නේ කියන්නේ කෙනෙක් නෙවෙයි ධර්මතාවයේ අනිච්ච නිසා හරයක් නෑ අර අට්ටියති හරායති ජීවිච්ච ගිරිමානන්ද සූත්‍රය තමයි ඒක ඇහෙනකොටම සමාධිගත වෙනවා. ඒකේ කියනවානේ සබ්බ සංඛාරේ අනිච්ච සංඥා සබ්බ සංඛාරේ අට්ටියති හරායති ජීවිච්චති කියලා. එතකොට මේ දිව්‍ය තල නෙවෙයි මේ ලෝකේ ආයි මේ කිසිම තැනක වැඩක් නෑ අට්ටියති හරායති ජීවිච්චති කියන එක තමයි මට අර එකම තැනක රෙසොනේට් වෙනවා. සබ්බ සංඛාරේ අනිච්ච සංඥා සබ්බ සංඛාරේ අනිච්ච නිසාමයි හරයක් නැති කියලා. අන්න හරි. ඒ මුචිරයි දැන් සැපයි දුක දෙකම නැහැ නේද? හරයක් නැහැ නේද? මොකක් වෙන්නේද? මොකක් වෙනුවෙන්ද? ආයේ මේ ලෝකෙ කොතනකවත් වැඩක් නැහැ. මෙච්චරයි. මොහොසදුරු දෙන්නේ.